ඔයාලා හැමෝම අපේ YouTube channel එකට පිළිගන්නවා. අද අපි කතා කරන්නේ මයිකල් ජෝඩන් කියන විශිෂ්ට පැසිපන්දු ක්‍රීඩකයාගේ ජීවිත කතාවයි. මයිකල් ජෝඩන් කියන්නේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම පැසිපන්දු ක්‍රීඩකයන්ගෙන් කෙනෙක්. නමුත් ඔහුගේ සාර්ථකත්වය පිටුපස තිබුණේ ජයග්‍රහණ පමණක් නොවේ. එය පරාජයන්, ප්‍රතික්ෂේප කිරීම, වැරදීම් සහ නැවත නැවතත් උත්සාහ කිරීමෙන් ගොඩනැගුණු ගමනක්. තරුණ ජෝඩන්ට පාසල් කාලයේ සිටම සියල්ල පහසුවෙන් ලැබුණේ නැහැ. ඔහුට තමන්ගේ හැකියාව ඔප්පු කරන්න සිදු වුණා. නමුත් ඒ අභියෝග ඔහුව නවත්වනවා වෙනුවට තවත් වෙහෙස මහන්සි වී පුහුණු වීමට ඔහුව පෙළඹුවා. ඔහු පැය ගණනාවක් පුහුණු වුණා. එකම පහර නැවත නැවතත් පුහුණු කළා. වැරදුණු සෑම පහරක්ම ඔහු දුටුවේ පරාජයක් ලෙස නොවේ, ඊළඟ වතාවේ වඩා හොඳ වීමට ලැබුණු අවස්ථාවක් ලෙසයි. ජෝඩන් විශ්වාස කළේ දක්ෂතාවය පමණක් සාර්ථකත්වයට ප්‍රමාණවත් නොවන බවයි. වෙහෙස මහන්සි වී වැඩ කිරීම, විනය, විශ්වාසය සහ අත්නොහැරීම තමයි ඔහුව ඉදිරියට ගෙන ගියේ. ඔහුගේ වෘත්තීය ජීවිතයේදී පරාජයන් තිබුණා. වැරදුණු පාරවල් තිබුණා. වැදගත් තරග පරාජය වූ අවස්ථා තිබුණා. නමුත් ඔහු ඒ කිසිවක් Tamanගේ අවසානය ලෙස සැලකුවේ නැහැ. ඔහුගේ ප්‍රසිද්ධ අදහසක් මෙහෙමයි. මට අසාර්ථකත්වයේ පිළිගන්න පුළුවන්. නමුත් උත්සාහ නොකිරීම මට පිළිගන්න බැහැ. අවසානයේ, ඒ අත්දැකීම් සියල්ලම ඔහුව පැසිපන්දු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයන්ගෙන් කෙනෙකු බවට පත් කළා. ඔහු NBA ශූරතා 6ක් දිනාගත්තා. ඔහුගේ ක්‍රීඩා දක්ෂතාවය නිසා ලෝකය පුරා මිලියන ගණනක් ජනතාවගේ ආදරය දිනාගත්තා. නමුත් ජෝඩන්ගේ සාර්ථකත්වය පැසිපන්දු පිටියට පමණක් සීමා වුණේ නැහැ. 1984 දී නයික් සමග හඳුන්වා දුන් එයා ජෝර්ඩන් සන්නාමය හරහා ඔහු ක්‍රීඩා සපත්තු ලෝකයට විශාල බලපෑමක් කළා. පසුව ස්පේස් ජෑම් චිත්‍රපටයේ රඟපෑ ඔහු, ඔහුගේ ක්‍රීඩා ජීවිතය පිළිබඳ ද ලාස්ට් ඩාන්ස් වාර්තා චිත්‍රපටය හරහාද ලොව පුරා විශාල ජනප්‍රියත්වයක් ලබා ගත්තා. ක්‍රීඩාවෙන් පසුවද ඔහු ව්‍යාපාරිකයෙකු ලෙස සාර්ථක වුණා. NBA කණ්ඩායම් හිමිකාරිත්වයට සම්බන්ධ වූ ඔහු NASCAR 23 XI රේසින් කණ්ඩායමේද සම හිමිකරුවෙකු බවට පත් වුණා. නමුත් මයිකල් ජෝඩන්ගේ කතාවේ සැබෑ වටිනාකම ඔහු දිනාගත් ශූරතා හෝ ඔහු උපයාගත් ධනය තුල පමණක් නැහැ. ඔහුගේ සැබෑ ජයග්‍රහණය තිබුණේ ඔහු අසාර්ථක වූ සෑම අවස්ථාවකම නැවත නැගී සිටීම තුලයි. ඔබට කී වතාවක් වැටුණාද කියන එක වැදගත් නැහැ. වැටුණු පසු ඔබ නැවත නැගිටිනවාද කියන එකයි වැදගත්. අද ඔබ අසාර්ථක වෙලා ඇති. අද ඔබව ප්‍රතික්ෂේප කරලා ඇති. අසාර්ථකත්වය කියන්නේ සාර්ථකත්වයට යන ගමනේ අවසානයක් නොවේ. ඒ ගමනේම කොටසක්. ඒ නිසා වැටුණොත් නැවත නැගිටින්න. අත් නොහරින්න. ඔබේ කතාව තවම අවසන් නැහැ.